මාසෙට ලක්ෂ ගණනින් ආදායම හොයන්න පුළුවන් ඩෙරිව් ප්ලැට්ෆෝම් එකේ අලුත්ම අප්ඩේට් එකට 2026 මේ ඩෙරිව් ප්ලැට්ෆෝම් එකේ ටෝටලි ඩිෆරන්ස් වෙලා තිනවා. ගොඩක් අලුතෙන් රෙජිස්ටර් වෙච්ච අයට සහ පරණ අයටත් මේ ප්ලැට්ෆෝම් එකේ වැඩ කරන හැටි, CR නම්බර් හොයාගන්න හැටි, සල්ලි ඩිපොසිට් විත්ඩ්‍රෝල් කරන හැටි, ප්ලැට්ෆෝම් එකේ වර්ක් කරන හැටි හොයාගන්න බැරි වෙලා. හැබැයි මේ අප්ඩේට් එකත් එක්ක තව සයිට්ස් වර්ග කීපයක් ඇවිල්ලා තිනවා. මේකට රිලේටිව් මේක මාකට් එක ඇනලයිස් කරගන්න පුළුවන්, වැඩිපුර ප්‍රොෆිට් කරන්න පුළුවන්, බෝනස් හම්බෙන ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ගැන ඉස්සරහට අපි සඳහන් කරනවා. අපේ මේ වීඩියෝත් එක දිගටම රැඳී සිටින නිසා මේ වීඩියෝ සීරියස් එකක් හැටියට අපි කරන්නේ අද නිව් අප්ඩේට් එකට අනුව අලුතෙන් ට්‍රේඩින් ෆීල්ඩ් එකට ඇවිල්ලා මාසෙට ලක්ෂයකට වැඩි ආදායම නැත්නම් මාසෙට අපි තුමු අඩුම 50000ක් හැබැයි වැඩිම කීයද කියලා අහුවොත් මට අන්ලිමිටඩ් කියන්න බෑ මේ ගානේ කියලා. ඉතින් ඒක මං කියනවා සාමාන්‍ය ලක්ෂේ ඉඳලා ලක්ෂ 5ක් 10ක් වුණා මන්ත්ලි ඉන්කම් එකක් ගන්න පුළුවන්. මේක වාට ලැප්ටොප් එකකින් ටැබ් එකකින් ඕනෙම ඩිවයිස් එකකින් කරන්න පුළුවන්. අවුරුදු සාමාන්‍ය 15 16 ඉඳලා ළමයි අවුරුදු 60 70 දක්වා වෙන සීනියර් සිටිසන්ස්ලා පවා මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එක කරනවා අර්න් කරනවා. අපිත් එක්ක අවුරුදු 8ක් ඇවිල්ලා එකතු වෙලා ඉන්නවා. අපි බයිනරි එක්ස්පර්ට් ලංකා ඇකඩමි එක ෆැමිලි එක අපේ ට්‍රේඩින් ක්ලාසස් තියෙනවා, ෆ්‍රී ක්ලාසස් යනවා. මේ දැන් මේ වීඩියෝ සීරීස් යනවා. බයිනරි එක්ස්පර්ට් ලංකා YouTube වීඩියෝ channel එකත් අවුරුදු 5කට වැඩිය තියෙනවා. ඉතින් ක්ලාසස් යනවා අපි අවුරුදු 8ක විතර ඉඳන් 2018 ඉඳලා ඉතින් ළමයි 75000කට 76000කට වැඩි ප්‍රමාණයක් එකතු වෙලා 180කට වැඩි ට්‍රේඩින් වලින් සක්සස් ට්‍රේඩර්ස්ලා men and women traders බිහි කරලා තිනවා. මේකෙන් හොඳ ඉන්කම් එකක් ගන්න, සක්සස් ඉන්කම් එකක් ගන්න පුළුවන්. අපේ ට්‍රේඩින් channel එක බලන්න. මගේ ගොඩක් ප්‍රොෆිට් කරලා මම සාර්ථක වෙච්ච ඒවා ඩොලර් 10න් 20න් මාත් පටන් ගන්න ඩොලර් 100 200 දාගෙන ඩොලර් 5000 10000 වගේ ලොකු ගණන් වලට ලක්ෂ 20 30 මන්ත්ලි ඉන්කම් වලට ගිහිල්ලා සමහර මාසවල ලක්ෂ 100ට වැඩි ඉන්කම් වලට ගියා. ඔයා කීවට විශ්වාස කරන්නේ නැති වෙයි. හැබැයි අපේ ප්‍රූෆ් මගේ සක්සස්ෆුල් මම ඕන ලහිරු වීරසිංහ මේක නිර්මාතෘ බයිනරි එක්ස්පර්ට් ලංකා ඇකඩමි එකේ ඉතින් අපි වීඩියෝස් දාලා තිනවා YouTube වීඩියෝ channel එකේ මේ බලන channel එක බලන්න. එතකොට අර මේ ප්‍රූෆ් හම්බේ බොරුද ඇත්තද කියලා. ඉතින් අද account එක හදාද්දි මම ඔයාලට මේ කට්ටියගේ අලුත්ම link එක රිලීස් කරන අලුත් platform එකේ මෙයාලගේ අලුත් update එකට අනුව track deriv කියලා මේ වගේ link එකක් තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මේක first comment එකේ සහ description එකේ අපි අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් මේ link එකෙන්ම ගිහලා හදන්න නැත්නම් ඔයාලට මේක හරියට හදාගන්න බැරි වෙයි. සහ මේකේ තියෙනවා අප්ඩේට්ස් වලට අනුව ඔයාලට බෝනස් හම්බ වෙනවා ට්‍රේඩින් කරද්දි ඩිපොසිට් බෝනස් හම්බ වෙනවා සමහරට sign up බෝනස්. ඔය දෙකෙන්ම ගන්න පුළුවන් මේ link එකෙන් ගියොත්. හරි මම මේක ක්ලික් කරනවා link එක දැන්. ක්ලික් කරලා account එක හදන්න තමයි දැන් යන්නේ. හරි අපි account එක හදන්න අපි ready වෙන ගමන් ඉන්නේ. දැන් account එක හදමු අපි. හරි ඉතින් අපි දැන් වීඩියෝ එක පටන් ගන්නව නැවත සැරයක්. මේ වීඩියෝ එකේදී අපි දැන් ඊමේල් එක දානවා. දැන් මෙතෙන්ට අපි දැන් අපි link එක ක්ලික් කරලා ඊට පස්සේ ඊමේල් කියන තැනට යනවා. ගිහලා ඊමේල් and phone number කියන තැනට ඔයාගේ ඊමේල් එකක් ඔයා දෙන්න ඕනේ. හරි ඊමේල් එකට දෙන්න ඕනේ එතන. ඒතර මම මෙතනදී ඔයාට මෙතන මේ ඊමේල් එක දීලා login කියන තැන ක්ලික් කරනවා. මෙතන බලමු මොකක් හරි issue එකක් එනවා no account found for this email try again. හරි සමහරවිට මෙතනින් නෙවෙයි මෙතන sign up option එක තියෙන sign up කියන තැනට තමයි යන්න ඕනේ. ඊට පස්සේ country එක තෝරන්න ඕනේ ශ්‍රී ලංකා කියලා දාලා sign up තාපව දෙනවා. දැන් තමයි email එක දෙන්නේ. ඊට පස්සේ next දෙන්න ඕනේ. හරි මම මේ platform එකට අලුත් ටිකක්. ඉතින් මටත් ඇතුළට ගියාම සමහර options වලට හොයලා බලලා තමයි කියන්නේ. email එකට code එකක් ඇවිල්ලා තියෙනවා. මම මේකේ log වෙලා තියෙන email address එකට යනවා. හරි deriv එකෙන් මෙන්න ඇවිල්ලා තියෙනවා. මෙන්න code එක මේ විදිහට එනවා. අංක කීයකද? 6ක code එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම code එක දානවා. මේ විදිහට තමයි දාලා account එකට new update එකේ හැටියට new platform එකට deriv එකට register. ඒතර password එක අංක 8ත් 12ත් අතර password එක දාන්න capital letters simple letters දාන්න ඒ වගේම @ වගේ මොන හරි දාන්න special character එකක්. හරි මම password එකක් දානවා. දාලා account එක create කරනවා. 8 or more characters 8 or more characters කියලා දාලා තියෙනවා. මෙතන save කරලා කවන්නේ. You can device use this site කියලා එතන මෙතන මොකක් හරි බලමු. මොකද්ද වැටින්නේ කියලා. හරි මම හිතන්නේ difference kind device. හරි නෑ ඒක ප්‍රශ්නයක් නෑ. හරි ඊට පස්සේ start real trading කියලා තියෙනවා demo trading කියලා තියෙනවා. මෙතනදී මෙන්න අලුත් option එකේ අලුත් update එකේ මේ විදිහට තමයි එන්නේ. ඒතර අර start demo trading ගියොත් demo නේ demo trading කියලා ගියොත් ඒක demo account එකට තමයි එන්නේ. මේකේ ඩොලර්ස් 10000ක් වගේ trade කරන්න දෙනවා practice කරන්න. ඉතින් අපි trading classes තියෙනවා. අපේ වාට ඉස්සෙල්ලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපි රුපියල් 2000 2 day session එකක් තියෙනවා. මේ trading වල accounts හදන ඒවා accounts verify කරන ඒවා සල්ලි deposit කරන profit කරලා ලංකාවේ බැංකුවකට ගන්න තැන දක්වා basic step එකේ strategy
ස්ට්‍රැටජි පහක් එක්ක මාකට් ඇනලයිසිස් මනි මැනේජ්මන්ට් කියන්නේ මොනවද? කියන්නේ ලොස් එද්දි ලොස් නොවි ට්‍රේඩ් කරලා හොඳට ප්‍රොෆිට් කරලා ලංකාවේ බැංකුවක මාසෙට අඩුම රුපියල් 50000ක් ලක්ෂයක් එකමාරක් ආදායමක් ගන්න විදිය අපි කියලා දෙනවා. ඉතින් බිස්නස් එකක් කියන්නේ ඔන්ලයින් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් හැටියට අපි ආයෝජනයක් කරන්න ඕන. වෙන බිස්නස් එකක් පටන් ගත්තත් ආයෝජනයක් කරන්න ඕනේ. මේක අනිවාර්යයෙන් මුදල් ආයෝජනය කරන්න ඕනේ. නැතුව කරන්න බෑ. මේක හයි රිස්ක් හයි ප්‍රොෆිට් ඉන්කම් මෙතඩ් එක. සල්ලි හොඳට එනවා වගේම නැති වෙන්න පුළුවන්. ඒ රිස්ක් එක අවබෝධ කරගෙන කරන්න ඕනේ. ඉතින් කම්ප්ලීට් යුවර් ප්‍රොෆයිල් කියලා තියෙනවා. ඩෙමෝ ට්‍රේඩින් කියලා තියෙනවා. අපි බලමු මොකද්ද මෙතන කම්ප්ලීට් යුවර් ප්‍රොෆයිල් කියන එකේ පෙන්වන්නේ කියලා ගිහිල්ලා බලමු. හරි මේකේ මේ ප්‍රොෆයිල් එක වා කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒක හොඳයි මොකද පර්සනල් ඩීටේල්ස් එක දාන්න. මම මේක දැන් ෆිල් කරනවා. හැබැයි රියල් ඩීටේල්ස් එකක් නෙවෙයි දා. හරි අපි කමන්නේ මේ බලමු. මගේ නම රියල් දාන්නම්. ලාස්ට් නේම ලහිරු වීර සිංහ බර්ත්ඩේ එකක් මම මනල් කල්පිත බර්ත්ඩේ එකක් දාන්නම්. ළඟින් යන එක. හරි අවුලක් නැහැ මේ බර්ත්ඩේ එක මම හරියටම දාන්නම් මේ අවුරුද්ද විතරයි පොඩ්ඩක් වෙනස්. හරි වගේ බර්ත්ඩේ එක දාන්න. ඊට පස්සේ කන්ට්‍රි එක බර්ත් කන්ට්‍රි එක ශ්‍රී ලංකා සිටිසන් ශ්‍රී ලංකා. ඊට පස්සේ නෙක්ස්ට් දාන්න. පිට රට ඉන්න කෙනෙක් නම් ඒ කවුන්ට්ස් හදනවා නම් මම ඒවට හැම දෙයකම අපි සපෝට් කරනවා. අපි ක්ලාසස් වලට ජොයින් වෙන්න නැත්නම් පර්සනල් කන්සල්ටේෂන් ගයිඩ් එකක් ගන්න පුළුවන්. අවලි සර්විස් එකකින් දැන් මෙතන නම්බරයක් දාන්න ඕනේ. do it later කියලා මම දෙනවා. මොකද මගේ නම්බරේ ට්‍රේඩින් accounts වලට accounts 10කට accounts වලට දාලා තියෙනවා. so confirm your identify මේවා මම accounts verifications part එකේදී ඊළඟ වීඩියෝස් වලදී කියලා දෙනවා. මම මුලදී කිව්වද නැද්ද කියලා මට මතක නැහැ. මේක වීඩියෝ සීරීස් එකක්. වීඩියෝ මාලාවක් හැටියට කියලා දෙන්නේ. account එක හදන හැටි අද කියලා දෙනවා. ඊට පස්සේ අද පුළුවන් වුණොත් අපි platform එක use කරන හැටි හසුරවන හැටි කියලා දෙනවා. ඒතර ඊළඟ වීඩියෝ එකේදී accounts verify කරන හැටි ඊට පස්සේ මේ වගේ name changes තියෙනවා ඒව කරගන්න හැටි two step verification කියන්නේ security දාන හැටි deposit withdrawal කරන හැටි ඒතුළු හැම දෙයක්ම වෙනම කරනවා do it later දෙනවා හරි verify your address කියලා දෙන turn on location below then app allow when මොනවද prompted we will fill in your address instantly කියලා දාලා තියෙනවා මේකේ enter address manually කියලා තියෙනවා turn on location කියලා දෙනවා මම turn on location දෙන්න. ඒතර එයා automatically යා guy address එක මම හිතුවා මේක අලුත් update එකේ කොටසක්. මමත් first time වලට මේ account එක හදලා පෙන්නන්නේ මොකද experience තියෙන හින්දා first time වුණත් මට ඒක හදලා කරලා පෙන්නන්න. හැබැයි පරණ account එකකට මම මේවා කරලා තියෙනවා. හරි මේක නෙවෙයි ඇඩ්‍රස් එක මගේ එනකොට මම ඇඩ්‍රස් එක විදිහට දානවා. එතකොට account opening reason කියලා යනවා additional revenue share කියලා තමයි අපි කැටගරි එක ගන්න සර්විස් ද කියලා දානවා. additional revenue share කියලා දැම්මා next කියලා දෙනවා. account එක open කරන්න හේතු අහන්න. මේ ටික මේ විදිහටම තිබ්බා accept දුන්නා. term of use කියන්නේ term of condition කියන එක. මෙයාලගේ rules and regulations වලට අපි agree වෙනවා කියලා. ඒතර බලමු මොකද මෙතන තියෙන්නේ කියලා. You are all set කියනවා. Profile is completed. Make your first deposit and get started කියනවා. කියන පළවෙනි deposit එක දාලා start කරන්න කියලා දෙනවා. Tether USDT, Ethereum, BTC සහ USD. US dollars වලින් trade කරන්න පුළුවන්. P2P options පෙන්නනවා, wallet කියලා පෙන්නනවා, credit card deposit කරන්න එපාවට payment agent විතරයි මම ඔයාලට අනුමත කරන්නේ. කියන්නේ deposit කරන්න කියලා approve කරන්නේ නැත්නම් accept කරන්නේ only payment agent option නැත්නම් skill දානවා නම් දාන්න පුළුවන්. තව skill කියලා තියෙනවා. ඒවෙන් දැම්මම risk එක වැඩි, accounts ban වෙනවා, skill accounts ban වෙනවා. මේ වගේ නම් skill account එකේ derive එකේ නම් match උන්නේ නැතුනම ඔයාට මේ සල්ලි හිර වෙන්න පුළුවන්. කියන්නේ withdrawal deposit කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඊට වඩා හොඳයි payment agent එක තියෙනවා අපේ trading expert ශ්‍රී ලංකා. අපි හරහා සල්ලි deposit and withdrawal ඩොලර් 15ට වැඩි ඕනෙම deposit එකක් 10ට 15ට වැඩි ඕනෙම deposit එකක් කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් deposit කරන්නේ go to home කියලා මම යනවා. ඔන්න අලුත් platform එකට අපි ආවා. මම full view එක ගන්නවා. හරි මේකේ demo account එකයි real account එක මෙන්න මෙතන real එක මෙතන පෙන්නනවා. demo account එක මෙතන වෙනවා demo account එක. එතකොට මෙතන තියෙනවා CFDs වලට අදාළ MT5 වල forex වල trade කරනවා නම් demo account එක මෙතන තියෙනවා. option කියලා මෙතන තියෙනවා. අපි බලමු මෙතන මොකද්ද මේ detail කියලා එකක් තියෙන්නේ. මෙතන හරි අපි දාපු password අනම්මන මේකේ දාලා account එක හදන්න කියලා කියන්නේ. MT5 එක එතනින් හදන්න කියලා අපි එතන හදන්නේ නැහැ. go home ආපහු යනවා. කියන්නේ මෙතනින් ගිහිල්ලා තමයි මේකේ MT5 account එක හදන්නේ. demo වල මෙතනින් ඒත් එකයි real වලට ගියොත් real account එක හදාගද්දිත් එහෙම දාලා continue දෙන්න පුළුවන්. වර්ණ password එකම තමයි මම දැන් account එක හදන්න දුද්දම password එක මෙයාලා save කරගෙන ගන්නෙ. හරි. එතකොට මෙතන තියෙනවා deposit කියලා option එක. deposit option මේ තියෙන payment agent අනම්මන පෙන්නනවා. මෙතන click කරලා payment agent ලා අපිට search කරගන්න පුළුවන්. සංජුල binary payment agent ලංකා එක එකයි ඉන්නවා. හැබැයි ඔයා
recommended කෙනෙක්ගෙන් ගන්න ඕනේ. අපෙන් ගන්න නම් කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. නැත්තම් මෙතන ඉන්න හැමෝම රියල්ම වෙන්නත් බෑ. මොකද සමහර අය ස්කෑම් කරන අය ඉන්නවා. ඒකින්ද ඔයාලට කියන්නේ ඔයාගේ සල්ලි ටික බොරු නැති නාස්ති කරගන්න නැතුව ගන්න මෙන්න අපේ පේමන්ට් ඒජන්ට් එක. ඉතින් අපිට කෝල් එකක් දෙන්න 071 755 40යි 25 නැත්තම් 075යි 355යි 40 25ට කතා කරොත් ඩිපොසිට් එක විත්ඩ්‍රෝවල් එක ඔයාගේ ඕනම account එකකට within 1 day වගේ දාගන්න පුළුවන්. වැඩි මුණ 2 day යන්නේ. ඉතින් සමහරට කරා කියලා පැයෙන් දෙකකින් වැටෙන්නත් පුළුවන්. හරි පේමන්ට් එකක් ඩිපොසිට් කරගන්නේ ඔන්න ඔය විදියට හරි මම මේ මොකේද ගියේ මොකද්ද කරන්න කියලා බලන් ඉන්න ඇති කලබල වෙන්න මේ අපේ ක්ලාසස් තියෙනවා ක්ලාසස් වලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් ඉස්සරහට ආවොත් රියල් account එක ඩිමෝ account එක මෙතනින් මාරු වෙන්න පුළුවන් මේ අපි ගියේ D trader කියන option එකට හරිද D trade එක ඇතුලේ accumulated trading strategy තියෙනවා multiplier කියලා තියෙනවා vanilla higher lower touch no touch matches differs over under even node වගේ method අපේ trading classes වල කියලා දෙනවා මං කිව්වා ස්ටාර්ට්අප් එක ඕන රුපියල් 2000කට ගන්න පුළුවන් අපේ ගොඩක් වෙලාවට මැයි 10 15 අතර ක්ලාසස් පටන් ගයි රුපියල් 2000 පේමන්ට් එක කරලා ජොයින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බේසික් ට්‍රේඩින් බේසික් කෝස් එකේ තියෙන රුපියල් 7500 බේසික් ඇඩ්වාන්ස් කෝස් එක රුපියල් 7500යි 15000ට 14000ට ගිය කෝස් එක මාකට් ඇනලයිස් කරන්න ස්ට්‍රැටජි 25කට ආසන්න ප්‍රමාණයක් දෙනවා. හැබැයි 2000 කෝස් එකේදී 5යි දෙන්නේ. හැබැයි ඔය ස්ටාර්ට්අප් එකේදී අරගෙන හොඳයි කියලා හිතනවා. අපිත් ඒක දිගු ගමනක් යන්න පුළුවන් කියලා හිතනවා නම් අවුරුදු 8ක් පාරන ලංකාවේ පළවෙනිම ට්‍රේඩින් ඔප්ෂන්ස් ට්‍රේඩින් කැටගරි එකෙන් ට්‍රේඩින් උගන්වන්න ට්‍රේඩින් පටන් ගත්ත ඇකඩමිය තමයි බයිනරි එක්ස්පර්ට් ලංකා ඇකඩමිය කියන්නේ. ඉතින් ඒ කෝසස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඒකෙදි මාකට් ඇනලයිස් කරන එකේ account හදනවා, සල්ලි ඩිපොසිට් විත්ඩ්‍රෝවල් කරන, ප්‍රොෆිට් කරලා ලංකාවේ බැංකුවට සපෝට් ගන්න ගම. ලංකාවේ බැංකුවට සල්ලි විත්ඩ්‍රෝවල් කරන තැන දක්වා ඉඳලා සියලුම දේවල් නිවැරදිව කියලා දෙනවා සහ ඔයත් එක්ක අපි පර්සනල් ගයිඩ් එකක් සපෝට් එකක් දෙනවා අපේ ලෙක්චර්ස්ලා සහ සපෝට් ටීම් එක හරහා. ඉතින් අපේ නම්බරේ 071යි 755යි 425ට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. හරි ඉතින් මෙතන රියල් USD අනම් මම ඒ ටික පෙන්නනවා. ඒතර දැන් ඩිපොසිට් කියලා ගියොත් ආයේ මොකද්ද පෙන්වන්නේ කියලා අපි බලමු. මෙතනින් ඩිපොසිට් කියන ඔප්ෂන් එකකින් ගියොත් මේකට හරි මේකේ ඇතුලේ තියෙනවා ඔයාට බලා ගන්න පුළුවන් USDT ඔප්ෂන් එක. මෙතන ඔයාලට දැන් ඔප්ෂන්ස් ට්‍රේඩින් කරනවා නම් මේ මේන් account එකට දාලා මෙතෙන්ට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕනේ. හැබැයි දැනට ඩිපොසිට් වෙලා නැහැ. ඒතර ආයෙත් මෙතන ඩිපොසිට් ක්ලික් කරාම මෙතන තියෙන ඔප්ෂන් වලට එනවා. එහෙම නෙවෙයි කරන්න ඕනේ. ඔයා අපේ පේමන්ට් ඒජන්ට් එකට කතා කරලා සල්ලි ඩිපොසිට් කරන්න පුළුවන්. නැත්නම් වෙන ඒජන්ට් කෙනෙක් ඉන්නවනම් අඳුරන දන්න කෙනෙක් එයාගෙන් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. ඉතින් මෙතන රයිස් පෝල් ඔප්ෂන් එක ඕපන් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේවා ගැන අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරමු වීඩියෝ එක ඊළඟ සීරීස් වලින් ලැන්ග්වේජස් වෙනස් කරන්න තියෙනවා මෙතන. මේ වගේ ඔප්ෂන්ස් තියෙනවා. මේකේ ප්ලැට්ෆෝම් එක එක්ස්ප්ලනේෂන් ඉස්සරහට මම කතා කරන තීම් එක බ්ලැක් කරන්න පුළුවන්. මේ රෑ වෙලාවේ ගොඩක් හොඳයි. account කියලා ඔප්ෂන් එකක් තියෙනවා. account එක log out වෙන්න මෙතන ඔප්ෂන්ස් කරනාට log වුණාන් පස්සේ position කියලා තියෙනවා. මේකේ trade දැන් මේවා වැටිච්ච පෙන්නන reports තියෙනවා. reports වල යනවා මේකේ තියෙනවා දැන් open trade options කියනවා දැන් trade open වෙලා තියෙනවා දැන් අපි දාපු trade statement trade deposit withdrawal ඔක්කොම histories ඇතුළේ ඔක්කොම පෙන්නනවා මේ deposit withdrawal ඉඳලා මේ platform එකේ යම්කිසි explanation එකක් කරගෙන යන්නවාට ඒ ටික ඔක්කොම අපි කියලා දෙනවා මම හිතනවා මම කියලා දෙනවාට ස්පීඩ් වැඩි නැති වෙයි ස්පීඩ් වැඩි නම් ඊළඟ වීඩියෝස් වල ස්ලෝ කරලා කියලා දෙන්න කියලා දාන්න home කියන එකට ගියාම අපි මේකේ මුලට යනවා හරි හරි අපි CR number ඒ වගේ real account එකට සල්ලි deposit කරද්දි CR number එක කොහෙද තියෙන්නේ හොයාගන්න කියලා අපි තැන බලමු ගොඩක් කට්ටිය අහ ප්‍රශ්නයක් deposit වලින් තමයි යන්න ඕනේ ගිහලා payment agent කියන එකට ගියාම මෙතන උඩ තියෙනවාට වෙනවා CR 0.2යි 15යි 47යි 53 කියන නම්බරේ මේ CR number එකෙන් තමයි ඔයාලට ඩොලර්ස් එවන්න අපිට එවන්න ඕනේ. ඉතින් මම මේ CR number එකට දැන් ඩොලර් deposit එකක් කරලා ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නනවා මේකේ live trade කරන option එකක් demo එකේ නැත්නම් live එකේ ඊට පස්සේ withdrawal එකක් කරගන්න විදිය මම හිතනවා මේකේ minimum dollar deposit එක ඩොලර් 5න් පුළුවන් හැබැයි ඩොලර් 5 අපි recommend කරන්නේ නැහැ ඩොලර් අඩුම 20ක්වත් deposit කරලා තමයි trade කරන්න ඕනේ අපි නම් 5 කියන amount එකට යන්නේ නැහැ ඒකයි මම කලිනුත් කිව්වේ හරි ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු සල්ලි deposit එක මම මේකට දාගෙන කොහොමද ඊළඟ දේවල් වලට withdrawal එකක් කරන්නේ මේකේ සහාය වැඩ කරන විදිය අනිත් දේවල් ගැන withdrawal කරන section එකට වීඩියෝ කරනවා අපේ channel එක YouTube channel එක binary expert lanka YouTube video channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න මේ video series එකේ ආට වටින කියන සියලුම video live chat එකක් support කරන හැටි වාගේ account
ඩිපෝ මේ කියන්නේ account block වුණාම disable වුණාම මේව අරගන්නේ කොහොමද? hack වෙලා තිබ්බොත් ඒවා බලාගන්නේ කොහොමද? දැනගන්නේ කොහොමද? ඒකට මොනවද ගන්න solution ඇතුළු ගොඩක් දේවල්. සහ මේක live success වෙන්නේ කොහොමද කියන ඒවා ඇතුළු හැමදේම කතා කරනවා. ඉතින් මේකේ advanced option සහ මේකේ top secret දැනගන්න ඕන නම් අපේ trading class වල join වෙන්න වගේ earn කරන්න හැටි සහ long term lifetime ආදායම අපි ගන්නවා වගේ අරගෙන අවුරුදු 16කට වැඩි success rate එකක් success වෙලා මම ඉන්නවා වගේ ඔයාලටත් සහ මගේ ළමයි ඉන්නවා වගේ ඔයාලටත් ඉන්න පුළුවන් විදිහ හැමදේම කියලා දෙනවා. එහෙනම් අමතක කරන්න නැතුව binary expert ලංකා YouTube video channel එක දැම්ම subscribe කරන්න bell icon එක click කරන්න වීඩියෝ එක දාපු ගමන් notification එකකින් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. යාළුවන්ට බලන්න දැනගන්න යාළුවටත් share කරන්න. හැමෝටම online ආදායම හොයන්න පුළුවන් විශේෂ ක්‍රමයක් දැන් අපි ඉදිරියේදී තියෙනවා.